ඔබ මේ වීඩියෝ එක දකින්නේ අහම්බෙකින් කියලා හිතන්න එපා. ඔබ කොච්චර මහන්සි වුණත්, කොච්චරනම් උත්සාහ කරත්, ඒ උත්සාහයේ තරමට ප්‍රතිඵල නැහැ වගේ දැනිලා තියෙනවද? වැඩ කරලා, කැප වෙලා සියල්ලම කරනවා. ඒත් මුදල් ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙමනම් හේතුව ඔබ නොසිතන ඔබේම නිවසේ පරිසරයේ කුඩා දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් වැදගත් නෑ කියලා නොසලකා හරින ලද ශාක. අද මේ වීඩියෝවෙන් මම ඔබට කියන්න යන්නේ මුදල් ආකර්ෂණය කරන ශාක 5ක් ගැනයි. නමුත් බොහෝ දෙනා බිම ශාක වැරදි ස්ථානවල තබන නිසා මුදල් ගලා ඒම නොදැනම නවතිනවා. මේ වීඩියෝ අවසානයේදී ඔබටම කියවෙයි, අනේ මම මේක දැනගෙන හිටියේ නැහැ නේද? අපි හැමෝම අපේ ගෙවල් වල ශාක තියාගන්නේ ඒවා ලස්සනට පෙනෙන්නත්, වාතය පිරිසුදු වෙන්නත්. නමුත් පුරාණ කාලයේ සිටම ශාක කියන්නේ ශක්තියෙන් යුත් ජීවීන්. ඔබ නිවැරදි ශාකය නිසි ස්ථානයේ තබලා එය හදවතින් රැකබලා ගත්තොත් මුදල් බලහත්කාරයෙන් නෙමේ, ස්වභාවිකවම ගලා එනවා. නමුත් එම ශාකය ඔබ නොදැනම වැරදි තැනක තැබුවොත් ඔබ කොච්චර උත්සාහ කළත් මුදල් ගලා එන එක නොදැනම නවතිනවා. මුදල් ශාකය හෙවත් මනි ප්ලාන්ට් මුදල් ආකර්ෂණයට ඉතා බලවත් ශාකයක්. නමුත් බොහෝ දෙනා මෙම ශාකය ආන කාමරයේ හෝ නිදන කාමරයේ තබාගෙන ඉන්නවා. ඒක වැරදි. මෙම ශාකයට හොඳම ස්ථානය වන්නේ නිවසේ ඉදිරිපස හෝ විසිත්ත කාමරය. ඔබේ මුදල් ශාකය වියලි කහපහයට හැරී මිය යනවා නම් ඒක ලස්සනේ ප්‍රශ්නයක් නෙමෙයි, මුදල් ප්‍රවාහය අවහිර වෙලා තියෙන ලකුණක්. බොහෝ අය දන්නේ නැහැ ජීට් ශාකය මුදල් උපයන ශාකයක් කියලා. මෙම ශාකය නිවසේ තිබුණම අනවශ්‍ය වියදම් ස්වභාවිකවම අඩුවෙන්න පටන් ගන්නවා. ජීට් ශාකය ඉදිරිපස දොර අසල හෝ විසිත්ත කාමරයේ තැබීම වඩාත් සුදුසුයි. නමුත් අඳුරු කොනක තබන්න එපා. අඳුරු තැනක් මුදල් ශක්තියට අඳුරු මාර්ගයක්. ලකී බම්බෝ හෙවත් උණ ශාකය යෝජනය කරන්නේ ස්ථාවරත්වය සහ දිගුකාලීන වර්ධනය. ඔබට මෙහෙම හැඟෙනවද? මුදල් එනවා, ඒත් රැඳෙන්නේ නෑ. එහෙමනම් මේ ශාකය ඔබ අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. උණ ශාකයේ ජලය සැබවිටම පිරිසිදු විය යුතුයි. අපිරිසිදු ජලය තිබුණොත් ඒක මුදල් කාන්දු වීමක්. රීකා ෆාම් හෙවත් පුවක් ශාකය ඉවස තුල ඇති ඍණ ශක්තිය පිරිසිදු කරන ශාකයක්. ඔබට ගෙදර ඉන්නකොට නිතරම අසහනයක්, නොසන්සුන් හැඟීමක් තියෙනවා නම් මේ ශාකය ඉතා වැදගත්. පුවක් ශාකය ජනේල අසල තැබීම වඩාත් හොඳයි. එතනින් තමයි නව ශක්තිය ගෙදරට ඇතුල් වෙන්නේ. තුල්සි ශාකය හෙවත් ඔමාරි ශාකය. ඔමාරි ශාකය කියන්නේ පුරාණ කාලයේ සිටම ආශිර්වාදලත් ශාකයක්. මුදල් ලැබීමත් එම මුදල් රැඳී සිටීමත් මෙම ශාකයට ගැඹුරින් සම්බන්ධයි. නමුත් මෙය මුල්ලක තබන්න එපා. ඔමාරි ශාකය ගෞරවයෙන්, ආදරයෙන් රැකබලාගත යුතු ශාකයක්. ඔබ ශාකයට දෙන ගෞරවය උදලට ඔබ දෙන ගෞරවය වගේ. ඔබ තුප්පත් නෙමෙයි, ඔබ අසාර්ථකත් නෙමෙයි, ඔබට අඩුකමකුත් නෙමෙයි. බොහෝ විට ඔබ ජීවත් වෙන්නේ වැරදි ශක්ති ප්‍රවාහයක් ඇතුළත. ශාක කියන්නේ කතා නොකරන, නමුත් ඔබට උපකාර කරන නිහතමානී ජීවීන්. ඔබ ඒවාට නිවැරදි ස්ථානය ලබා දුන්නාම ඔබේ ගෙදර පරිසරය සෙමින් නොදැනම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මුදල් බලහත්කාරයෙන් නෙමෙයි, ස්වභාවිකවම ඔබ වෙත ගලා ඒමට පටන් ගන්නවා. අද මම මේ කියපු ශාක 5න් ඔබේ නිවසේ දැනට තිබෙන්නේ මොන ශාකද? පහළ තියෙන කමෙන්ට් කොටසේ ලියන්න. ඔබ කැමතිනම් ඊළඟ වීඩියෝවෙන් මෙම ශාක වැරදි ස්ථානවල තබාගෙන ඉන්නකොට මුදල් ඉපයීම නොදැනීම නැවතුනේ කොහොමද කියලා මම විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. මේ වීඩියෝ එක
ඔබට පොඩ්ඩක් හෝ හිතට දැනුණා නම් ලයික් එකක් දාන්න. ඉදිරියටත් මෙවැනි වටිනා දේ අහිමි නොවෙන්න channel එක subscribe කරන්න. මතක තියාගන්න ඔයාට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒක අදම පටන් ගන්න. ඔයාට සුබ දවසක්.